Hi guys, Lucky Tech එකේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ Photoshop version එකේ camera raw කියන filter එක නැත්නම් Photoshop version එකේ camera raw කියන filter එක ගන්න පුළුවන් පොඩි trick එකක්. ඉතින් මේ trick එකකින්දී මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ data use කරන්නේ නැතුව download එකත් install කරන්නවත් නැතුව පොඩි code එකකින් ගන්න විදිහක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එකට හරිතින් වලට මුලින්ම කරන්න තියෙන මෙන්න මේ රෙජිස්ටරේට් එකෙන් Windows tool එක ඕපන් කරගන්න ඕන. ඉතින් මේක ඔයාලට හොයාගන්න මෙන්න මෙතන Windows search bar එකේ search එකක් දාලා හරිතින් මම මේ විදිහට මේක ඕපන් කරගන්න ඕන. ඊළඟට අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. හරිතින් ඔයාලට මෙන්න මෙතන දෙවෙනිට තියෙන කී යට බලා ගන්න පුළුවන් software කියලා එකක්. අන්න ඒකට ඔයා ගන්න ඕන. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් Adobe කියලා. ඉතින් මේකේ වට යටම ගියාට පස්සේ බලා ගන්න පුළුවන් Photoshop කියලා. ඉතින් මේකත් ඔයා ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මේ මෙතන මගේ අංක 3ක් බලා ගන්න පුළුවන්. ඒ මගේ Photoshop version 2 3ක් මම use කරන නිසා ඔයාගේ එක Photoshop version එකක් use කරනකොට එක අංකයක් බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම මේ විදිහට මේ අංකය උඩ ක්ලික් කරනවා. ඊළඟට ඔයාට මේකේ right click කරලා new කියන එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ගිහිල්ලා දෙවෙනියට මේ පෙන්නන option එකට යන්න පුළුවන්. හරි ඉතින් ඊට පස්සේ අපිට මේ වගේ new value එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේකේ rename යන්න ඕන. rename එකට මම මේ දාන කෝඩ් එක ඔයා හරියටම type කරගන්න ඕන. ඊට පස්සේ ඔයා මේක right click කරලා modify කියලා option එකක් ගන්න ඒකට යන්න. ඊට පස්සේ ඔයා මෙතන අංකයක් දෙන්න දෙන්න. ඉතින් මෙතනට 24000 ටයිප් කරලා ඕකේ දෙන්න. හරි ඉතින් දැන් අපි මේක ක්ලෝස් කරලා Photoshop එක ඕපන් කරලා බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන camera raw කියන filter එක add වෙලා තියෙනවා. ඉතින් මේ camera raw කියන filter එක දැන් අපිට use කරන්න පුළුවන්. හරිතින් අද වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න මතක් කරන්න.